කොහොමද කට්ටියටම ඉතින් ඔන්න අද වීඩියෝෙන් කියලා දෙන්න යන්නේ ගොඩක්ම මිල අඩුවට ගන්න තියෙන සුප්‍රීම රින් ලයිට් එකක් ගැන. එහෙනම් වැඩි කරන්නේ නැතුව අපි යම් වීඩියෝකට ගිහින් කතා කරමු මේක මොන වගේද කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ බොක්ස් එක තමයි මේක ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ කරන ට්‍රයිපෝඩ් එක. ඉතින් බොක්ස් එක ගැන දාන්න නම් එහෙම ලොකුවට දෙයක් කතා කරන්න නැහැ. ඉතින් ඉස්සෙල්ලා මෙතන බෝයගේ රූපයක් බලන්න පුළුවන් රින් ලයිට් එකේ. ඒත් එක මම පස්සහට වෙන්න මේකේ කීක විස්තර වගේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ලොකු දේවල් නැහැ. ඉතින් මේකේ පරල ප්‍රමාණය මෙතන සඳහන් කරලා තියෙනවා කීයද කියලා. ඉතින් ඊට පස්සේ අපි මේක අන්බොක්ස් කරගෙන බලමුකෝ මොන වගේද මේක බලන්න පුළුවන් ඉන්නේ කියලා. ඉතින් අන්බොක්ස් කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි බලන්න පුළුවන් ඉන්නේ. අපිට මෙන්න මේ රින් ලයිට් එක බලන්න පුළුවන්. ඒත් එක මේකේ ෆෝන් එකට සම්බන්ධ කරන කොටස අපිට බලන්න පුළුවන් මේ විදිහට. ඒක නම් සාමාන්‍ය හොඳ සවිශක්තියකින් තියනවා කියලා අපිට පේලපු ගමන් පේනවා. ඉතින් හොඳට හසුරවන්න පුළුවන්. ඉතින් ඔයාලට ගැම්මට වටිනා ගොඩක් අයට. ඊට පස්සේ මෙන්න මේ වගේ රින් ලයිට් එක සහ ඔයගේ ට්‍රයිපෝඩ් එක සම්බන්ධ කරන කොටස මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ට්‍රයිපෝඩ් එක එළියට ගමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ විදිහට අපිට ට්‍රයිපෝඩ් එක සහ ඔක්කොම දේවල් ටික මෙතන බලන්න පුළුවන්. දැන් තියෙන්නේ මේක හයි කරගන්න. ඉතින් ඊට පස්සේ ගන්න තියෙන්නේ මෙන්න මේක මෙන්න මෙතන නට්ටයක් වගේ දෙනවා. මෙන්න මෙතන සිතුරට දාලා පොඩ්ඩක් කරහන්න තියෙන්නේ මේක පොඩ්ඩක් අර සෙට් වෙන්න. හරි මේක සෙට් කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ කොටස රින් ලයිට් එකේ පල්ලෙහාට සම්බන්ධ කරගන්න. ඒකත් තියලා එනයක් දානවා වගේ තද කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ මේ කොටස අපිට ට්‍රයිපෝඩ් එකට හයි කරගන්න එක. ඉතින් මේ විදිහට ට්‍රයිපෝඩ් එක තියෙන්නේ. ඉතින් මේ ට්‍රයිපෝඩ් එක හයි කරන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කියන්න ඕනේ ඉතින් channel එක subscribe කරන්න. ඊට පස්සේ මේ විදිහට මේක හයි කරගන්න ඕනේ. ඉතින් channel එක subscribe කරලා වීඩියෝ එක තව කෙනෙක් බලන්න share කරලා වීඩියෝ එක like එකකුත් දාන්න. ඉතින් මේ විදිහට අපිට රින් ලයිට් එක සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. අපි නම් මේ ට්‍රයිපෝඩ් එක පොඩ්ඩක් දිග අරගමු. ඉතින් මේ විදිහට අපිට බලන්න පුළුවන් දිග අරගත්තාම ඉතින් මේ විදිහට දිග අරගමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක දිග අරගෙන මෙන්න මෙතන එනින් තද කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේක. ඊට පස්සේ මේකයි හෙල්ලෙන්නේ නැහැ. ඉතින් මේකේ අපි බලමු මොනවද තියෙන කලර්ස් කියලා. කලර්ස් කියන කලින් මේකේ ඉන්නේ USB port එකක්. ඒකින්ද වල power bank එකක් හරි charger කියන්නේ charger එකක් හරි ඕනේ charger. ඉතින් මම විදිහට mobile phone charger එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකට මේ විදිහට plug කරගන්නවා. ඉතින් plug කරගෙන මම මේක current එකට plug කරගන්නම්. මේකේ තියෙන කලර්ස් මොනවද කියලා බලන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ අපිට කන්ට්‍රෝල් එක බලන්න පුළුවන් මෙන්න මේකේ. ඉතින් එක මෝඩ්ස් මේකේ අපිට බලන්න පුළුවන් මේකේ ඒ කියන්නේ on off කරන එළිය අඩු වැඩි ගන්න කලර්ස් මාරු කරන වගේ දේවල් මේකෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම පාව එක දුන්නා. කලර්ස් එන අප්බල මේ කලර්ස් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේක සුදු පාට කලර් එකක් තියෙනවා, කහ පාට කලර් එකක් තියෙනවා, තව නිකන් නිල් පාට රළු සුදු පාට කලර් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන සුදු පාට කලර් එක, ඒකෝර මේ තියෙන කහ පාට කලර් එක, මේ තියෙන සුදු පාට රළු නිල් පාට කලර් එක. ඉතින් ඔන්න ඔය වගේ කලර්ස් ටිකක් තමයි අපිට මේකෙන් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි කතා කරමු මෙන්න මේක ගැන. කියන්නේ ෆෝන් එක සම්බන්ධ කරන ගැන. ඉතින් ලයිට් එක පොඩ්ඩක් නිවාගමු ලේසි වැඩේට. ඉතින් එහෙනම් මේකට අපි සම්බන්ධ කරගමු ෆෝන් එකක් මොකක් හරි. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මේ විදිහට අපිට මේක දාගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඔයාලට වෙනද ගොඩක් සවිශක්තියෙන් මේක සම්බන්ධ වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි නම් මේක ගලවමු. ඉතින් ඔයාලට මේක ඕන YouTube video size කරන්න. ඒ කියන්නේ video size එක 16:9 size එකට මෙන්න මෙතනින් පොඩ්ඩක් කරගලා ඒක හදාගන්න පුළුවන්. ඒක ඔයාලට ඕන ගන්නට මේ විදිහට කරගලා ඕන විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් අද කරගෙන ඔයාලටත් ඕන නම් මේ විදිහට ෆෝන් එකක් ඔයාලට මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් ලේසි කරන්න මේ වැඩේ. ඉතින් අපි එහෙනම් කතා කරමු ඊළඟට. ඒ කියන්නේ මේ රින් ලයිට් එකේ උස සාමාන්‍ය උසක් වලට මෙන්න මේ රින් ලයිට් එක බලන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනදී සෑහෙන උසයි මේක. ලයිට් එක ඉතින් ඔයාලට හොඳ කියන්නේ හොඳ උසක් මේක බලන්න පුළුවන්. ඉතින් අපි නම් අද වීඩියෝ කරනවා මේ SL Tech Channel YouTube channel එක. subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න.